ආයුබෝවන් සුබ දවසක් ඔයාලට. ඔන්න මම අද අරන් ආවේ හන්දි වේදනාවලට ඉතාමත් ගුණදායී බරකුකු කරි එකක් ඉක්මනින් කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් අපි බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. ඉතින් අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන බරකුකු, ඊට අමතරව රතු ලූණු, සුදු ලූණු, ගොරකා, මිරිස්, රම්පේ කරපිංචා, කුරුදු, ඒ වගේම තක්කාලි ගෙඩියක් ඕනි වෙනවා. වැදගත් තුන පහ, ලුණු ස්වල්පයක්. තව මම අරන් තියෙනවා එනසාල්, කරාබු නැටි උණුහල් ටිකක්, කහ කුඩු 3-5, මිරිස් කුඩු, ඒ වගේම මිටි කිරි. ඉස්සෙල්ලාම අපි මේ විදිහට බරකුකු ටික කඩාගෙන ඉන්න ඕනේ. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලේසියෙන්ම බරකුකු ටික කඩා ගන්න. ඒ වගේම තමයි ඔයාලට ආදරෙන් දෙයක් මතක් කරන්න තියෙනවා. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි දාන වීඩියෝ notification එකක් මාර්ගයෙන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. බරකුකු ටික තම්බ ගන්න අපි ඉස්සෙල්ලාම වතුර එකක් ලිපේ තියලා ඒක උතුරව ගන්න ඕනි. මේ විදිහට උතුරන වතුරකට අපි ලුණු එකතු කරගන්නවා. කහ එකතු කරගන්නවා. ඒ වගේම ගොරක කැලි දෙක තුනකුත් මේකටම එකතු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි බරකුකු ටික දාගමු. මේ විදිහට ඔයාලා බරකුකු ටික හොඳින් තම්බ ගන්න. වතුර ටික ඔක්කොම හිඳිලා මෙන්න මේ විදිහට හොඳට බරකුකු ටික තැම්බිලා තියෙනවා. දැන් අපි මේ ටික බෝල් එකකට දාගමු. ඊට පස්සේ මම තෙම්පරාදුවට අවශ්‍ය රතු ලූණු, සුදු ලූණු, තක්කාලි ටිකත් කපා ගන්නවා. ඊට පස්සේ මම බරකුකු ටිකට කහ එකතු කරගන්නවා. ඒ වගේම වැදගත් 3-5 මිරිස් කුඩු එකතු කරගෙන මේ විදිහට හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්න. තෙල් එකට කරපිංචා, එනසාල්, කරාබු නැටි උණුහල් ටිකත් එකතු කරගන්න. ඒකටම රම්පි ටිකත් එකතු කරගන්න. දැන් නම් හොඳ සුවඳක් එනවා. ඔන්න මේ වෙද්දි මිරිස් ටික එකතු කරගන්න. සුදු ලූණු ටිකත් එකතු කරගන්න. රතු ලූණු ටිකත් එකතු කරගන්න. ඔන්න මේ වෙද්දි තක්කාලි ටිකත් එකතු කරගෙන හොඳින් මේක මේ විදිහට මික්ස් කරගන්න. ඔන්න දැන් මම මගේ තෙම්පරාදුවට මේ විදිහට බරකුකු ටික එකතු කරගන්නවා. බරකුකු ටික දාලා තෙම්පරාදුවත් එක්ක හොඳට මේ විදිහට මික්ස් කරගන්න. ඔන්න මම ඊට පස්සේ මේකට මිටි කිරි ටික එකතු කරගන්නවා. මිටි කිරි ටිකත් දාලා මේ විදිහට හොඳට මික්ස් කරගන්න. මගේ නම් බරකුකු කරිය ඔන්න දැන් හොඳටම උතුරනවා. ඔයගොල්ලෝ මේ වෙද්දි බරකුකු කරිය එක ලිපෙන් බාගන්න. මේ තියෙන්නේ මං හදාගත්ත බරකුකු කරිය එක. ඔයාලත් හදලා බලන්න, හරිම රසයි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, නොදන්න අයට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේම රසවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.